නැද්ද? හැප්පුවා නේද මගේ කාර් එක? අනේ මැඩම් මට සමාවෙන්න. මට එකපාරට කැරකිල්ලක් වගේ ආවා. මට මුකුත් පේන්නේ නැතුව ගියා. තමුසෙට කැරකිල්ල නම් ගෙදර ඉන්න එපයි. දන්නවද මේ කරපු විනාශයේ තරම? මේක ගොඩක් වටින කාර් එකක්. අනේ අයියේ මං ඇත්තටම අසනීපෙන් ඉන්නේ. අසනීපයි නම් තමුසේ ගෙදර ඉන්න එපයි. මෙහෙ මොකටද එන්නේ? වැඩට ආව නැත්තම් සල්ලි හම්බෙන්නේ නැහැ මැඩම්. සල්ලි නැතුව මං කොහොමද ගෙදර අයව බලාගන්නේ? ඉතින් ඒ නිසා ලෙඩ පිටින් වැඩට ආවේ. අනේ සමාවෙන්න මැඩම්. මට ඒව වැඩක් නැහැ. මගේ වාහනේට වන්දි ගෙවනවා. සල්ලි දෙනවා නැත්තම් මම පොලිසිය යනවා. අනේ මගේ අතේ සල්ලි නැහැ මැඩම්. මට ඔයාගේ නම්බර් එක දෙන්න. මම පඩි හම්බුන ගමන් මැඩම්ට සල්ලි දාන්න. පඩි හම්බුන ගමන් දෙන්න. තමුසේට මෝඩෙක් වගේ පේනවද මාව? තමුසේට පඩි හම්බෙනකම් බෑ සල්ලි දැම්ම දෙනවා. දැන් මගේ අතේ සල්ලි නැහැ. මැඩම් මේ මිනිස්සයා කියනවනේ සල්ලි නැහැ කියලා. එයා ගෙනත් දෙයි. තමුසේ කවුද? තමුසේ මහ ලොකු ලොක්කෙක්ද? මං කවුද කියන එක වැදගත් නෑනේ. ඕනම කෙනෙක් අතින් වැරද්දක් වෙන්න පුළුවන්. අනික මෙතන ලොකු ඩැමේජ් එකක් නෑනේ. මේ පොඩි දෙයට මේ ළමයට කොච්චරනම් බැන්නද? කනටත් ගැහුවා. නැතුව මට වඳින්න කියලාද කියන්නේ මිනිහෝ? තමුසේ මගේ කාර් එකත් හැප්පුවා තව කියවන්නත් එනවා. ඇයි ඔහොම නැහැදිච්ච විදියට කතා කරන්නේ? මම නැහැදිච්ච විදිහට කතා කරන්නේ ආ? මේක මගේ කාර් එක හැප්පුවේ. තේරෙයි තමුසේගේ වාහනේ හැප්පුව දවසට. මම නම් හිතන්නේ තමුසේ කාර් එකක්වත් ඇති කියලා. ආ තමුසේ මගේ සල්ලි දෙනවා දැන්. මැඩම් මගේ අතේ සල්ලි නැහැ. මං ගාව තිබුණා නම් මං දෙනවා. මං පඩි ගත්තාම දෙන්නම් මැඩම්. මම එකපාරක් කිව්වනේ දැන් මට මගේ සල්ලි දැම්මම ඕන. මැඩම් පොඩ්ඩක්වත් මනුස්සකමක් නැද්ද? මගේ මනුස්සකම නැද්ද? තමුසේ එහෙනම් ඒක පෙන්නනවා. එයා වෙනුවට සල්ලි දෙනවා. කියනවා. තමුසේ දෙනවද? කීයද ඕනේ කියන්නකෝ. රුපියල් 5000ක් ඕනේ. තමුසේ ආයි මගේ වාහනේ අල්ලලවත් තිබුණොත් මම තමුසේව හප්පනවා මේ වාහනේම. අපි යමු රමේෂ්. අනේ අයියට ගොඩක් ස්තුතියි. මට අයියාගේ නම්බර් එක දෙන්නකෝ. මං පඩි හම්බුන ගමන් අයියට සල්ලි ඔක්කොම ටික දාන්නම්. ඒක මොකද්ද? අද අසනීපයි නේද? හොඳට විවේක ගන්න. අද නම් ඔයා වාහනේ එලවන මට නම් හොඳටම මහන්සි. හරි ඔයා වාඩි වෙන්නකෝ. පරිස්සමෙන් ගන්න. මෙතනින් ගන්න අමාරුයි නේද? නෑ මං ගන්නම්. අරේ මොකද්ද ඔයා මේ කළේ? ඉක්මනට පස්ස ගන්න. ඉක්මනට. අනේ රමේෂ් මොකද්ද ඔයා මේ කළේ? ගොඩක් වටින කාර් එකක් මේක නම්. මේකේ අයිතිකාරය ආවොත් අපි මොකද කරන්නේ? අපිට මෙතනට මෙලා ඉන්න වෙනවා හැප්පුණකට සල්ලි දෙන්න. මේ ඔයාගේ කාර් එකද? ඔව්. ඔයා මොකද්ද මේ කළේ? අපිට සමාවෙන්න අපි දැක්කේ නැහැ. ඒකට කමක් නැහැ. මේ වුණ අලාභයට මට සල්ලි දීලා ඔයාලට මෙතනින් යන්න පුළුවන්. සල්ලි කීයක් ඕනේද? මම හිතන්නේ ලක්ෂ 2ක් 3ක්වත් යයි මේ ඩැමේජ් එක හදන්න. ලක්ෂ 3? ඔයා විහිළු කරනවද? අපි ලක්ෂ 3ක් ගෙවන්නේ කොහොමද? ඉතින් ඔයාලා මගේ වාහනේ හැප්පුණා ගෙවන්න ඕනේ නේ. ලක්ෂ 3ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයිනේ. අපි කොහොමද එච්චර ගාණක් හොයන්නේ? ඒක මම දන්නේ නැහැ. කොහොම හරි මට මගේ අලාභයට සල්ලි ඕනේ. අනේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. ලක්ෂ 3ක් කොහොමද එකපාර දෙන්නේ? තේරුම් ගන්න. එදා අර පිරිමි ළමයි තත්ත්වය ඔයාලා තේරුම් ගත්තද? එදා ඔයාලගේ කාර් එකට පොඩි හීරීමක් විතරයි උනේ. ඒකට රුපියල් 2000ක් යයි. කම්බුලටත් ගහලා ඒ මදිවට 5000කුත් ගත්තා. ඉතින් මං කොහොමද ඔයාලට සමාව දෙන්නේ? ඉතින් කොහොමද ඔයාලා මට කියන්නේ මට ඔයාලගේ තත්ත්වය තේරුම් ගන්න කියලා? අනේ අපිට සමාව වෙන්න මට ඒක ඒ වෙලාවේ තේරුම් ගන්න බැරි වුණා. මට ඔයාලගේ සල්ලි ඕනේ නැහැ. මට මේ කාර් එක හදාගන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න. අද වර මේ උඩදී හෙට තව කෙනෙකුට වෙන්න පුළුවන්. මම පිළිගන්නවා තමයි හැමෝටම සල්ලි වැදගත් කියලා. නමුත් මනුස්සකම තරම් වටින්නේ නැහැ. මනුස්සකම තමයි වැදගත්ම වෙන්න ඕනේ. අනේ ගොඩක් ස්තුතියි ඔයාට. ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. අපිට සමාව වෙන්න. උතුම් මිනිස් ගුණ ධර්ම ලෝකේ සුන්දර කරනවා. තවත් අයෙකු දෙස කරුණාවෙන් බැලීමත් උතුම් දෙයක්. ජාති ආගම් දුප්පත් පොහොසත් උස් පහත් ભેද නොසලකා එකම මිනිස් පවුලක් ලෙස කරුණාවෙන් මෛත්‍රියෙන් එකිනෙකාට
උපකාර කරමින් වාසය කරන්නට සියලු දෙනාට සිත් පහළ වේවා.